යකෙක් කිව්වා. ස්කූබි දැන් තොල් විකාර නවත්තනවා. එහෙනම් මම යන්න ශකි. යන්න ස්කූබි. සුළුතියා. ශකි ස්කූබි. මට නම් බෑ. ශකි බෑ මම ස්කූබි නම් ඔය හෝටල් ගන්න යන්නේ නැහැ. ඒ මොකද? ඒකට හේතුව තමයි පින්තූර වල මිනිස්සු ඇස් කරකෝලා අපි දිහා බලනවා. තව යුද ඇඳුම් ඇඳගත්ත සොල්දාදුවෝ පඩේilla වගේ හැමතිස්සෙම අපි පිටිපස්සෙන් පන්නනවා ඒක. ඔය විදිහට දැන් කී පාරක් වෙලා තියෙනවද? 18 පාරක්ම ඒ විදිහට වුණා. ස්කූබි? ඔය අත කඩාගත්තද? විස්කෝතුවක් දුන්නොත් යන්න එනවද? පොඩ්ඩක්වත් බය වෙන්නේ නැහනේ. ඒත් දෙකෙන් එක බෲස් ලී ගැහුවා වගේ මට ගැහුවේ. ඔන්න අල්ලන්න. Thank you. විස්කෝතු තව මගේ ළඟ තියෙනවා ස්කූබි. කවුරු හරි දකින්න කලින් ඉක්මනට යන්. Okay. දැන් ඔයාලා දෙන්නම හදන්නේ ඔතනට වෙලා තනියෙන් ඉන්නද? නෑ ඕන්න. මේ තැන දැක්කම පිස්සු ඇදිලා ආය හැදෙනවා. මෙතනට අඩු වෙලා තියෙන තව මලමිණියක් විතරයි. ෆ්‍රෙඩි, ඔයා මෙතනින් යන්න. මෙතන හොයාගත්තෙත් මෙතන හොඩුව වල ඇයිද මට. මං නම් දැනටමත් හොඩුවාවක් හොයාගෙන තියෙන්නේ. මොනවද? මම මෙතෙන්ට වෙනකන් ආවේ අමුතු අඩිසලකුණු වගේ අපස්සේ. ඔයාට නම් වැඩේ භයානක වෙයි. මට මොන හරි කරන්න ආවොත් මං ඒගොල්ලන්ට හොඳ චීනාරි සංදර්ශනයක් පෙන්නලා නවතින්න තේරුණාද? වෙල්මා ඔයා මොනවද මෙහෙ කරන්නේ? මේ රේල් පාර වහලා දාලා තියෙන්නේ ඒක හදලා තියෙන විදිහ වැරද්දක් නිසා. අනික අපිට සැලැස්මක් ගන්න හොඳම තැන මෙතන. අනික මට අපේ ටැපියෝ බයි කරන්න උවමනාවක් තිබුණා. දැන් අපේ කට්ටියම ඉන්නවනේ. අපි යන බෙදලා ගිහලා වැඩේට බයිමු නේද? ඩෙෆ්නි ඔයයි මායි. කියන්නත් දෙයක් ඈ? ඇයි? නෑ මුකුත් නෑ. හැමදාම කරන්නේ ඉතින් මාව අන්තිමට තෝරන එක තමයි. හරි. ඩෙෆ්නි ඔයා හැමනම් මේ පැත්තට යන්නකෝ. විල්මයි මායි අර පැත්තේ තියෙන දොරෙන් පිට වෙන්න. ෂැගි ස්කුබි ඕගලන්ට කැමති දෙයක් කරන්න පුළුවන්. ඔන්න ඉතින් බලමුකෝ ස්කූබි. හරියට නිකන් දිව්‍ය ලෝකෙ ගියා වගේ. මට හිතෙන්නේ නම් මේක මොකද ඔයාට වෙලා තියෙන්නේ ස්කූබ්? Sorry. අයියෝ. වෙල්මා මම ඔයව අන්තිමට තෝරන්න හිතාගෙන හිටියේ නෑ. ඔයා ඉතින් දන්නවනේ.